ඉතින් හායි හැමෝටම කොහොමද? ඉතින් අද වීඩියෝ එක මම අරන් ඇවිල්ලා තියෙන්නේ ෆේස් කරලා ගන්න වීඩියෝ එක නෙමෙයි. ඉතින් ChatGPT එකේ තියෙන අලුත් අප්ඩේට් එකක් ගැන ඔයාලා දැනුවත් කරන්න තමයි අද වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ChatGPT එකේ අලුත් අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. සිංහල අපිට සිංහල ඇවිල්ලා තියෙනවා ChatGPT වලට. ඒ කියන්නේ අපිට සිංහලෙන් thumbnails වගේ දේවල් හදාගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මම අරන් ඇවිල්ලා තියෙන්නේ කොහොමද ඔයාලගේ ෆෝන් එකෙන්ම අලුත් අප්ඩේට් එකෙන් කොහොමද ChatGPT වලින් thumbnail එකක් සිංහල thumbnail එකක් හදාගන්නේ කියලා. එහෙනම් අපි වැඩි කතා කරගෙන නැතුව අපි යම් වීඩියෝ එකට මේ SL Chami Technic YouTube channel එක. SL Chami Tech. SL Chami Tech. ඉතින් මම කලින් කිව්වා වගේ මේකේ අලුත් අප්ඩේට් එක ChatGPT වලට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔයාලා ChatGPT අප්ඩේට් කරලා නැත්නම් අනිවාර්යෙන් Play Store එකට ගිහලා ChatGPT අප්ඩේට් කරගන්න ඕනේ. ඉතින් මම දැන් මේකට ගිහින් ChatGPT අප්ඩේට් කරගන්නම්. මෙතන ChatGPT කියලා ඔයාලා සර්ච් කරලා අප්ඩේට් එක දුන්න නැත්නම් ChatGPT කියලා ගහලා ChatGPT එකට එන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මගේ ෆෝන් එකේ මෙතන අප්ඩේට් කියලා ඇවිල්ලා තියෙනවා මේකේ අප්ඩේට් එක. ඉතින් අප්ඩේට් කරලා නැත්නම් අනිවාර්යෙන් අප්ඩේට් කරගන්න ඕනේ. ඉතින් විදිහට අප්ඩේට් වෙනවා. ඉතින් එහෙනම් අපි මේක අප්ඩේට් කරගෙන බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඉතින් දැන් ඔයාලට පේන්නේ මේක අප්ඩේට් වෙනවා. එහෙනම් අපි අප්ඩේට් කරගෙන බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පේන්නේ දැන් මෙතන අප්ඩේට් වෙලා තියෙනවා. ඉතින් මම ඉතින් ඕපන් කියන බටන් එක ක්ලික් කරලා මේක ඕපන් කරගන්නවා. ඉතින් ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතනින් ප්ලස් බටන් එක ඒක වගේම තමයි. ඉතින් මෙතනින් ප්ලස් බටන් එක ක්ලික් කළා දැන් මම thumbnail එක හදන්නේ. ඉතින් මම මෙතන මගේ ෆොටෝ එකක් ඇඩ් කරගන්නවා. මම මෙන්න මේ ෆොටෝ එක ඇඩ් කරගන්නවා. ඉතින් අර කලින් වගේම තමයි මෙතනින් done කියලා දෙන්න ඊට පස්සේ select කරගෙන ඉතින් කලින් වගේම තමයි ඊට පස්සේ මෙන්න මෙතෙන් තමයි ඔයාගේ thumbnail එක හැදෙන්න ඕනේ කොහොමද කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙතන send එක click කරලා send කරගන්න තමයි තියෙන්නේ. send button එක click කරලා ඉතින් මම මේක මම ගහපු මම ඔයාලට මොකක්ද කියලා කියන්නම් ඉස්සරහට මම මේකට type කරේ මොකක්ද කියලා. ඉතින් ඔයාලට පේන්නේ නැති මෙන්න මෙතන Gemini AK වගේ තමයි දැන් මෙතන image එක create වෙන්නේ. මම දැන් එනම් කියන්න මම මොකද්ද මේකට දීලා තියෙන්නේ කියලා. මම දීලා තියෙන්නේ මෙතන මට මගේ YouTube channel එකේ වීඩියෝ එකකට thumbnail එකක් අවශ්‍යතාවයක් ඇද්ද මම මේ වීඩියෝ එකේ කතා කරන්නේ ChatGPT එකේ අලුත් update එකෙන් YouTube thumbnail හදාගන්න එක ගැන. දැන් ChatGPT එකෙන් thumbnail හදන්න පුළුවන් කියලා title එක දාන්න 4K quality එකකින් හදන්න. තවද size එක 16:9 විය යුතුයි. මගේ ෆොටෝ එකක් දාලා thumbnail එකට ගැලපෙන විදිහට හදලා දාන්න. මම පුදුම වෙලා ඉන්න විදිහට හදන්න මගේ ෆොටෝ එකක් thumbnail එකට add කරන්න කියලා තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේකදී අනිවාර්යෙන්ම size එක 16:9 කියලා දෙන්න. ඒ වගේම ඔයාලකට මේකට දාන්න ඕන title එක අර උඩුකම ඇතුලේ අනිවාර්යෙන් දෙන්න. එතකොට තමයි ඔයාගේ ටයිටල් එක මේ අඳුරගෙන ටයිටල් එක විදිහට දෙන්නේ. ඉතින් අනිවාර්යෙන් මතක් කරලා ඔයා දාන ටයිටල් එක උඩුකම ඇතුලේ දෙන්න. ඒත් එක්කම සයිස් එක 16:9 කියලා අනිවාර්යෙන්ම දෙන්න. අපි එහෙනම් බලමු මෙයා මේක ජෙනරේට් කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපේ image එක create කරලා දින බලන්න පුළුවන්. ඉතින් ඒක උඩ ඊට පස්සේ අපි ඕන එකපාරක් ක්ලික් කරලා උඩ බලන්න පුළුවන් ඔයාලා download button එක. ඉතින් ඒ download button එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකට මේක download කරගන්න. ඊට පස්සේ මෙන්න මේ edit කියන button එක ක්ලික් කළා ඔයාලට පුළුවන් මේ thumbnail එකේ වෙනස් වෙන්න ඕනි දේවල් තියෙන්නේ. ඉතින් අන්න මේ දේවල් මොකක්ද වෙනස් වෙන්න ඕනද මෙතන type කරලා send කරන්න පුළුවන්. එතකොට එයා අලුතෙන් ආය එකක් අලුතින් ආය එකක් හදලා දෙනවා. දැන් මම මෙතන තමයි background එක color එක red colors වලින් දෙන්න කියලා. ඉතින් බලන්න පුළුවන්. එතකොට ආයි image එකක් මේ විදිහට create වෙනවා. ඉතින් මේ විදිහට ඉතින් ඔයාලට මේ විදිහට වෙනස් වෙන්න ඕන දෙයක් තියෙනවා බලලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලට කියන්න ඕනේ මේකේ සිංහල අලුතෙන් ආවේ මේ ChatGPT වලට. ඉතින් ඒකින්ද පොඩ්ඩක් අවුල්. ඉතින් ඔයාලට පේන්නේ නැති මෙතන පුළුවන් කියන එකත් නිකන් වෙනස් සිංහල භාෂාවක් තියෙන්නේ. ඒක අපිටවත් හොයන්න බෑ. ඉතින් අන්න ඒ විදිහට වෙනස් සිංහල තමයි තියෙන්නේ. ඉතින් ඒකින්ද ඔයාලා මේක අලුතෙන් ආපු හින්දා පොඩි ප්‍රශ්න තියෙනවා. ඒකින්ද මං සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් ඒක ලයින් කරලා වෙන එකක් එඩිට් කරගන්න. මොකද මේ ChatGPT වල පොඩි අඩුපාඩු තියෙනවා සිංහල වල. මොකද මේක ළඟදි තමයි අලුතෙන් ආවේ. ඉතින් ඔන්න ඔය විදිහට අපි කියපු විදිහටම thumbnail එක design කරලා තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ මතක තියාගන්න මේකට සිංහල අලුතෙන් ආවේ. ඒකින්ද ලොකු පොඩි ප්‍රශ්න තියෙනවා සිංහල ෆොන්ට් වල. ඉතින් ඒ කොහොම හරි අද වීඩියෝ එකෙන් අරන් ආවේ කොහොමද thumbnail දාගන්න කියලා ChatGPT අලුත් අප්ඩේට් එකෙන්. එහෙනම් මේක අලුත්ම වීඩියෝ එකේ ළඟදී මම මෙන්න බලාපොරොත්තු වෙන අතර ගිහිල්ලා එන්න. channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරගන්න. එහෙනම් මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.
SL Chami track yeah quick look අලුත්ම දේවල් එක්ක always ready tips tricks updates content එක super steady දැනුමයි quality එකම place එකේ smart ideas gain මේ channel එකේ ඉස්සරහටත් හමු වෙමු අලුත් video එකකින් SL Chami track we keep winning sir